ගන්න මං Hello everyone ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? ඔන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ආයෙත් මං චුටි වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි මේක නම් motivational වීඩියෝ එකක් නෙමෙයි. මේ වීඩියෝ එක චුටි vlog එකක් වගේ. ඒ කියන්නේ පෙබරවාරි මාසේ මම මොනවද විශේෂයෙන් කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න කියලා ඔයාලට මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි දැන් කරන්නේ අපේ ෆයිනල් ඉයර් එකේ 4 වෙනි අපොයින්ට්මන්ට් එක පීඩියාට්‍රික් අපොයින්ට්මන්ට් එක. ඉතින් චුටි ළමයි එක්ක තමයි මේ දවස්වල වෙලාව ගත කරන්නේ. ඉතින් මේ අපොයින්ට්මන්ට් එකේ ඉවරනාට පස්සේ අපිට තව එක අපොයින්ට්මන්ට් එකයි තියෙන්නේ ෆයිනල් ඉයර් එක ඉවර කරන්න. ඉතින් අතම ටිකක් බයත් හිතෙනවා මතක් වෙද්දි. ඉතින් මෙඩිසින් සර්ජරි ජින්නම්ස් එක්ක සාපේක්ෂව බැලුවම ඉතින් පීඩියාට්‍රික් වෝඩ් එකේ වැඩ නම් අඩුයි. ඉතින් නිතරම යන්න ඕනේ නැහැ. උදේ 8:12 ගිහිල්ලා ඊට පස්සේ ආයේ කැෂුවල්ටි දවසට තමයි ඉතින් රැට යන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම නිදහසේ කරගන්න පුළුවන් අපොයින්ට්මන්ට් එකක්. අපි ගොඩක් නිදහසේ ඉන්නවා. පොඩි ළමයි ඉන්නකොටත් ඇත්තටම ආසයි. චුටි කාඩ් එකක් හදනවා වැලන්ටයින් එකට යාට. ඉතින් අද සෙනසුරාදා ක්ලිනිකල් ගිහිල්ලා ඇවිල්ලා තමයි හදන්නේ. මට ඉවර කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. බලමු ඉවර කරගන්න බැරි වුණොත් ඉතින් හෙට තමයි දෙන්න වෙන්නේ. අපි බලමු ඉතින් පුළුවන් වේද කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් එයාගේ බර්ත්ඩේ එකට එහෙම ඔය එක එක ඒවා හදලා දෙන්න කැමතියි. ඒ කියන්නේ කාඩ් එකක් හරි ඔය මොනවා හරි. ඉතින් වෙනද නම් වැලන්ටයින් එකට එහෙම ලොකුවට මුකුත් කරන්නේ නැහැ. ඇත්තටම වැලන්ටයින් කියලා එහෙම අපි සෙලිබ්‍රේට් කරන්නේත් නැහැ. ඉතින් ඔන්න මේ පාර හිතුණා කාඩ් එකක් හදන්න ඕනි කියලා. ඉතින් මම මේ කාඩ් එකක් හදනවා. මට මේක ඉවර කරගන්න නම් බැරි වෙනවා. සෙනසුරාදා වෙද්දි. මොනා කරන්නද ඉතින් වෙලාවත් නැහැනේ මේ දවස්වල. ඔන්න මේ තියෙන්නේ මං හදපු පුංචි කාඩ් එක. ඉතින් ලොකු දෙයක් නම් ඇත්තටම කරන්න බැරි වුණා මට මේ පාර. බලන්නකො ලස්සනයිද කියලා. ඉස්සරහන ලස්සනට ආව හැබැයි. අතුල නම් මං හිතපු විදියට ආවේ නැහැ. කොමාරි සතියේ ඒ කියන්නේ වැලන්ටයින් දවසේ ධර්ම යුද්ධය බලන්න ගියා අපි. ඒක නම් මාර ලස්සන ෆිල්ම් එකක් ඇත්තටම. මාතර තමයි ගියේ බලන්න. ඊට පස්සේ අපි කන්නාවා මේ පීසා හට් එකක් මාතර තියෙන. මාර ලස්සනයි මේ තැන නම්. එදා ඔෆර්ස් එහෙම තිබුණ නිසා අපි ඉතින් පීසා හට් ආවා. අද ඉරිදා දවසක් අපි මේ දවස්වල කරන්නේ පීඩියාට්‍රික් අපොයින්ට්මන්ට් එකක්. ඉතින් 4 වෙනි අපොයින්ට්මන්ට් එක චුටි ළමයි බලා ගන්න තමයි තියෙන්නේ ඉතින් මේ දවස්වල. ඉතින් පීඩියාට්‍රික් කියන්නේ ඇත්තටම ගොඩක් ෆ්‍රී එකේ යන අපොයින්ට්මන්ට් එකක්. ගොඩක් වෙලාවට වීකෙන්ඩ් එකක් කම්මැලි හිතුණා. මගේ රූම්මේට් නම් ගියා, ගෙදර ගියා, යා නැහැ. ඉතින් අද මම චුට්ටක් ටිකක් දාලා නැගිටලා නාලා කියලා චුට්ට වැඩ කරන්න කියලා ගත්තා. ඉතින් මට හිතුණා මගේ අද දවසේ වැඩ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා. දැන් ඉතින් අපිට එක්සෑම් උත් ළඟයි. අපිට එක්සෑම් තියෙන්නේ ජූලයි වල. දැන් පෙබ්‍රවාරි. ඇත්තටම බයයි. ඊට කලින් මේ අපොයින්ට්මන්ට් එකේ අන්තිමට එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ෆයිනල්ස් වලට ලකුණු යනවා. ඉතින් ඒකටත් පාඩම් කරන්න ඕනේ. දැන් නම් බය වෙලා ඉන්නේ හොඳටම. ඔයාලට බණ කිව්වට ඇත්තටම මමත් එක්සෑම් කිට්ටුවේදී බය වෙනවා. හරි. ඉතින් මගේ vlog එකත් එක්ක ඉන්න චූටි vlog එකක්. ගොඩක් දේවල් ගන්න නැහැ.
බලමු අද දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා.
hello everyone. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ හොස්පිටල් එකට යන්න. අද ඉතින් ඉරිදා හවස හෙට ඉඳන් පීඩ් වෝඩ් එකේ ෂැඩෝ එච්චෝ පටන් ගන්නවා අපේ. ඒ කියන්නේ අර එච්චෝ වගේ අපි වෝඩ් වෝඩ් එකේ ප්‍රසන්ට් කරන්න ඕනේ එච්චෝ කෙනෙක් වගේ. ඉතින් පීඩ් වෝඩ් එකේ නම් ඒක ලොකු බරක් නැහැ ඇත්තටම. පීඩ් එකේ කියන්නේ ඒක වර්ක් ප්ලේස්මන්ට් කියලා. ඉතින් ඒකට හිස්ටරි ගන්න යන්න ඕන. බෙජ් 9ක් තියෙනවා. දැන් ගිහින් බලන්න ඕන බෙජ් 9ෙම ෆිල් වෙලාද කියලා. ඉතින් දැන් මේ ක්ලාස් වෙනවා වෝඩ් එකට යන්න. මගේ රූමිත් එන ගමන් එයා ගෙදර ගියා. මමත් ගෙදර ගියා. ගෙදර ගිහලා මම හොස්ටල් ආවා. තව වැඩ ටිකක් තිබුණ නිසා ඉතින් දැන් වෝඩ් එකටත් ගිහිල්ලා චුටක් එළියටත් ගිහිල්ලා එන්න තමයි හිතන්නේ. ඉතින් මම ඔයාලත් එක්ක යන්නම්. අපි බලමු අද හවස වරුවේ කොහොමද ගත වෙන්නේ කියලා. ගවුමක් ගැන යන නිසා ඉතින් ලැබ් කෝට් එකක් අරන් යන්න ඕනේ. මම වෙනද ගවුම් ගඳන් යන්න කැමති නැහැ ඇත්තටම කිව්වොත්. ඒ වුණාට දැන් චුටක් එළියටත් යන්න හිතන් ඉන්න නිසා අද ගවුමක් යන්න. කරදරයි යන්නේ රස්නේ මේ ලැබ් කෝට් එකක් දාන්න කියනවා. අද ඉරිදා දවසක් නිසා හොස්පිටල් එකේ කවුරුත් නැහැ වගේ. ආලුවටම ගිහිල්ලා. මේ තියෙන්නේ අපේ ලෙක්චර් හෝල් එක පීඩ් වෝඩ් එකේ. වෝඩ් එකට යන්න කලින් ලැබ් කෝට් එකක් දාගෙන යන්න. චුටි බවුරකුත් හදාගත්තා පීඩියාට්‍රික් කරන නිසා. දැන් අපි යන් හිස්ටරි ගන්න. ඩිස්චාර්ජ් කරලා වගේ අපි ගිහිල්ලා බලමු කී දෙනෙක් වගේ ඉන්නවද කියලා. මේක ඇඳම ටිකක් රස්නේ. ඉතින් හිස්ටරි අරගෙන ඉවර වෙලා එයා මාව ගන්න. ඉතින් අපි දෙන්න ගියා චායි ටී එකක් බොන්න කියලා. අනේ මම නම් ඉතින් එච්චර ලොකු කැමැත්තක් නැහැ. මොකද මට ගෑස්ට්‍රයිටිස් හදනවා. ඉතින් එයාට ආසයි කියව නිසා අපි ගියා. අර මේ මහමෝදර හරිය තියෙන චූටි චායි ටී කඩයක්. ඉතින් ඒක ඇත්තටම රසයි. එක එක වර්ගයෙන් දෙන අපිට ඕන එකක් ඉල්ලන්න පුළුවන්. ඉතින් එතනට තමයි අපි දෙන්න ගියේ. ඇත්තටම කිව්වොත් ඊට පස්සේ ටික නම් මට රෙකෝඩ් කරන්න අමතකුණා. මට ගොඩක් වෙලාවට ඇත්ත එක ඉන්නකොට ආයේ මට ඇත්තටම මේ රෙකෝඩ් කරන ඒවා එතන වීඩියෝ කරන ඒවා ටිකක් අමතක වෙනවා. මේ ආරෝප ගවන්නේ මේද?
අරක දෙපෝ ඒකේ කඩේ සෙනඟ. ඉතින් අපි කොහෙන් හරි වෙන එළියට ගිහිල්ලා කන්න තමයි හිතන් හිටියේ. හැබැයි ඉතින් පස්සේ එයාලගේ අම්මා ආප්ප හදනවා කියලා මටත් එවනවා කියලා තිබුණා. ඉතින් අපි ආප්ප කාලා ෆැකල්ටි එකේ ඉඳන් ඊට පස්සේ මං ඉතින් හොස්ටල් ගියා. අපිට චුටි නිවාඩුවක් හම්බුණා අපේ සීනියර්ස්ලාට එක්සෑම් නිසා. ඉතින් මං ගෙදර ආවා. මේ ඉන්නේ මගේ චුටි ටෙඩියා. ඉතින් මේ බලන්නකෝ එයාගේ සතුට මං ගෙදර ආවට පස්සේ මන් නෙවෙයි. ඉතින් අපි හැමෝම ගෙදර ආවට පස්සේ ඉතින් එයාට හරිම සතුටුයි. පාළු නෑනේ. ඔයිට වඩා කරේ නගිනවා වෙනදට. අද ඔය චුට්ටක් කකුලක් තුවාල කරගෙන ඉන්නේ. බව්වොත් එක නටන්න ගිහිල්ලා. හුරතල් කොල්ලා. ගෙදර ආපු නිසා මට හිතුණා නාන්න කලින් බිත්තරයක් ගාලා නාන්න ඕනේ කියලා කොණ්ඩෙට. වෙනද නම් සතියකට සැරයක් විතර බිත්තරයක් හරි ගානවා නැත්නම් උළුහල් කොටලා හරි මොනවා හරි ගානවා. ඉතින් කොණ්ඩෙටම කාලෙකින් කරන්න බැරි වුණා. ඇත්තටම ප්‍රොෆ් පටන් ගත්තට පස්සේ නම් මට මුකුත් කරන්න බැරි වුණා කොණ්ඩෙට. ඉතින් ඒ හින්දා මම මේ හදන්නේ අද බිත්තරයක් ගාලා නාන්න. ඉතින් අන්න මම බිත්තරයක් ගාලා නෑවා. ඇත්තටම බිත්තරයක් ගාලා නෑවම ස්කැල්ප් එකට හැම මාර සනීපයි. නිකන් අර කොණ්ඩේ නිකන් අර චුටක් අර හොඳට තියෙනවා. කොණ්ඩේ අර මේ ෆ්‍රිසි ගතිය එහෙම නැත්නම් මම කොහොමත් කොණ්ඩේ හදලා ඉන්නේ. ඉතින් අර මේ ස්කැල්ප් එකට මාර සනීපයක් දැනෙනවා බිත්තරයක් ගාලා පැයක් විතර ඉඳලා නෑවට පස්සේ. අනිත් එක බේබි හෑර්ස් එහෙම හොඳට වැවෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඉස්සර නම් එක දිගට සතියට සැරයක් අනිවාර්යෙන් වගේ බිත්තරයක් ගෑවා. නැත්නම් අඩුම තරම් මාසෙකට සැරයක් හරි. දැන් ෆයිනල් එකේ වැඩත් එක්ක ඉතින් ඒක කෙරෙන්නේ නැහැ නිතරම. ඉතින් මම කාලෙකට පස්සේ තමයි දැන් අද ගෑවේ. මාර සනීපයි. මගේ කොහොමත් කොණ්ඩේ හදලා තියෙන්නේ. ඉතින් චුටා වැවිලා තියෙන්නේ. බේබි හෑර්ස් එහෙම තියෙනවා. ඉතින් ඒක තමයි මම හෙයා කෙයා විදියට කරන්නේ. බිත්තරයක් නැත්තම් මම උළුහල් එහෙම කොටලා එහෙම ගානවා. ඔය එක එක තියෙන YouTube එකෙන් බලාගෙන තමයි මම ඉවත් කරන්නේ. එහෙම තමයි. ඉතින් ඒ විදිහට තමයි මගේ පෙබරවාරි මාසේ ගෙවුනේ. ඉතින් වැඩත් එක්ක මට ගොඩක් දේවල් වීඩියෝ කරගන්න උනේ නැහැ. අනිත් එක මට ගොඩක් වීඩියෝ කරන්න එහෙම අමතක වෙනවා සාමාන්‍යයෙන්. රෙකෝඩ් කරන වගේ දේවල් අමතක වෙනවා. ඉතින් චූටි වීඩියෝස් ටිකක් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඊට පස්සේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න, මගේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ගිහිල්ලා එන්නම්. bye.